මෙට්ෆෝමින් හින්දා අපේ වකුගඩු නරක් වෙනවද? මෙය ගොඩක් දියවැඩියා රෝගීන් හට තියෙන සුලභ ප්‍රශ්නයක්. අපි බලමු. දෙවනි වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා අපි හරියට කෑම ගත යුතුමයි. අපි ඒ ගැන සාකච්ඡා කරා. ඒ වගේම ප්‍රමාණාත්මකව ව්‍යායාම කළ යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි දියවැඩියාව තියෙන පුද්ගලයින් බොහෝ දෙනෙක් ඖෂධ පාවිච්චි කළ යුතුමයි. අපි දකිනවා ගොඩක් රෝගීන් දියවැඩියාව නිර්ණය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැහැ. මම කෑම ටිකක් පාලනය කරා කියලා අවුරුදු 2-3ක් ගත වෙලා අපි ගාවට එනවා. හැබැයි එතකොට සීනි මට්ටම ගොඩාක් වැඩි වෙලා සහ ඇතැම් වෙලාවට දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතාත් ඇති වෙලා. ඉතින් මේ අවාසනාවන්ත තත්වයට ඔබ පත් වෙන්න එපා. දියවැඩියාව නිර්ණය කරපුවාම අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඒ වගේම ඒ ඔබගේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි නම් අනිවාර්යෙන්ම ඔබ ඖෂධ පාවිච්චි කරන්න ඕනේ. දෙවනි වර්ගයේ දියවැඩියාව සඳහා මුල් අවස්ථාවේදී ඔබට බෙහෙත් පෙති වශයෙන් ලබා ගන්න පුළුවන්. ඉන්සියුලින් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දෙවනි වර්ගයේ දියවැඩියාව සඳහා ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම ඉස්සෙල්ලාම දෙන ඖෂධය තමයි බොහෝ දුරට මෙට්ෆෝමින් කියලා කියන්නේ. ඇත්තටම මෙට්ෆෝමින් හොයාගෙන දැන් අවුරුදු 100කටත් වැඩි. ඒ වගේම ඒ ලෝකේ පුරා ඉන්න බොහෝ දියවැඩියා රෝගීන් හට ලබා දීලා තියෙනවා. ඒක නිසා මෙට්ෆෝමින් වල ලොකු අතුරු ආබාධයක් ඉතා දරුණු අතුරු ආබාධ දක්නට ලැබෙන්නේ නැහැ. ඕනම ඖෂධයක ඇතැම් අතුරු ආබාධ තියෙන්න පුළුවන්. නමුත් අපි ඖෂධයක් දෙන්නෙත් ඒකෙන් ඇතිවෙන වාසිය ඒකෙන් ඇතිවෙන අවාසියට හෝ අතුරු ආබාධවලට වඩා වැඩිනවා. ඉතින් මෙට්ෆෝමින් කියලා කියන්නේ දෙවනි වර්ගයේ දියවැඩියාව සඳහා තිබෙන ප්‍රබල ඖෂධයක්. ප්‍රබල ඖෂධයක් කියලා කියන්නේ මොකක්ද? එය දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම හොඳට අඩු කරනවා. හැබැයි ගොඩක් නරක විදිහට අඩු කරන්නේ නැහැ. අපි දන්නවා හැම වෙලාවෙම සීනි තියෙන්න ඕනේ යම්කිසි පරාසයක. මෙම පරාසයට වඩා වැඩිවීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. මෙම පරාසයට වඩා අඩු වෙන අවස්ථා, ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ හයිපෝග්ලයිසීමියා කියලා. සිංහල වචනේ මන්ද මధుරක්තය. ඒ කියන්නේ අපගේ ලේවල තියෙන සීනි මට්ටම ඒ ප්‍රමාණයට වඩා අඩුවීම. හැබැයි මෙට්ෆෝමින් වලින් එහෙම ප්‍රමාණයට වඩා අඩු කරන්නේ නැහැ. සීනි හොඳට අඩු කරලා අර ප්‍රශස්ත මට්ටමේ තියාගන්න. ඒ වගේම අපි දන්නවා ඇතැම් දියවැඩියා ඖෂධ තියෙනවා ඒකෙන් බර ටිකක් වැඩි කරනවා. නමුත් මෙට්ෆෝමින් වලින් ඉතා කුඩා ප්‍රමාණයකින් හෝ බර අඩු වෙනවා. ඒ නිසා ඒ ගැන වද වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම මෙට්ෆෝමින් අනෙකුත් ඖෂධ සමග සංසන්දනය කරපුවාම ඉතා ටිකක් ලාභයි. ඒ වගේම මෙට්ෆෝමින් කියලා කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් කාලයක් දීලා තියෙන ඖෂධයක්. ඒක හන්දා ඒකේ මොනවා හරි ගොඩාක් ලොකු අතුරු ආබාධ එනවා නම් මේ වෙනකොට අපි දැනගෙන ඉවරයි. ඒක නිසා මෙට්ෆෝමින් ගැන කිසිම චකිතයක් ඇති කරගන්න එපා. ඒකෙන් එන අතුරු ආබාධ මොනවාද? ඇතැම් වෙලාවට සමහර පුද්ගලයින්ට කෑම අරුචිය ඇති වෙන්න පුළුවන්. ඔක්කාර ගතිය, ඒ වගේම ඇතැම් පුද්ගලයින්ට බඩ පුරවල දැමීම, මේ වගේ සුළු සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේක වළක්ව ගන්න පුළුවන් මෙට්ෆෝමින් සුළු ප්‍රමාණයකින් පටන් අරගෙන ඒක වැඩි කිරීම තුලින් මෙම අතුරු ආබාධ ඇතැම් වෙලාවට වළක්ව ගන්න පුළුවන්. අනිත් එක මේ අතුරු ආබාධ ඉතාමත් සරලයි. ඒ අතුරු ආබාධවලට වෙනත් ප්‍රතිකාර ක්‍රමත් තිබෙනවා. නමුත් ඒ අතුරු ආබාධ දරුණු වුණොතින් ඔබට ඒක දරා ගන්න බැරි තරමට ආවොතින් පමණක් අපිට මෙට්ෆෝමින් ඖෂධය නතර කරන්න වෙනවා. හැබැයි ගොඩක් අය විශ්වාස කරන වකුගඩු නරක් වීම නම් මෙට්ෆෝමින් හින්දා ඇති වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ලංකාවේ තියෙන මිත්‍යා මතයක්. ඉතින් මේ මිත්‍යා මතවලට බය වෙන්න එපා. ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට මෙට්ෆෝමින් ඖෂධය නිර්ණය කරලා තියෙනවා නම් ඒ මාත්‍රාවෙන්ම ඒක ලබා ගන්න. ඔබට ඇතැම් අතුරු ආබාධයක් ඇති වුණොත් ඔබගේ වෛද්‍යවරයා සමග කතා බහ කරලා ඒක විසඳ ගන්න.
නමුත් හිතුමතේට දිගුකාලීනව මෙට්ෆෝමීන් ගන්න එක තුලින් මගේ වකුගඩු නරක් වෙයිද කියන සැකය ඇති කරගන්න එපා. ඒ වගේම මේ මෙට්ෆෝමින් කියන ඖෂධය වකුගඩු අකර්මණ්‍යතාවය ආවහම අපි පොඩ්ඩක් ඒකේ ඩෝස් එක අඩු කරනවා. ඒ කියන්නේ ඒකේ මාත්‍රාව අඩු කරනවා. ඒකට හේතුව තමයි මෙට්ෆෝමින් කියන ඖෂධය අපේගේ ශරීරයෙන් ඉවත් වෙන්නේ වකුගඩු තුලින්. නමුත් එය පටලව ගන්න එපා මෙට්ෆෝමින් නිසා වකුගඩු නරක් වෙනවා කියන දුර්මතයත් එක්ක ඒක පටලව ගන්න එපා. මෙට්ෆෝමින් නිසා වකුගඩු අකර්මණ්‍යතාවය වකුගඩු නරක් වීම ඇති වෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන් හට වකුගඩු අකර්මණ්‍යතාවය එහෙමත් නැතිනම් වකුගඩු නරක් වීම ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන්නේ දිගු කාලයක් තිස්සේ සීනි පාලනය වෙන්නේ නැතුව තිබීමෙන් මිසක ඔබ මෙට්ෆෝමින් ලබාගත් නිසා නෙවෙයි. මම නැවතත් කියන්නේ මෙට්ෆෝමින් නිසා ඔබගේ වකුගඩු වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එය වෛද්‍යවරයා දුන්න මාත්‍රාවෙන්ම පාවිච්චි කරන්න. ඒ වගේම දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා පාවිච්චි කරනු ලබන අනෙකුත් ඖෂධ වර්ගත් තිබෙනවා. උදාහරණයක් විදිහට විවිධ කාණ්ඩවල ඖෂධ අපි දැන් පාවිච්චි කරනවා. ඉතින් එම ඖෂධත් ඔබගේ වෛද්‍යවරයා දුන්න එම මාත්‍රාවෙන්ම භාවිතා කරන්න. ඇතැම් වෙලාවට දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහාත් අපි ඉන්සියුලින් නිර්ණය කරනු ලබන අවස්ථා දක්නට ලැබෙනවා. ඉතින් මේ ගැන පසුව සාකච්ඡා කරන්න.